සුබ දවසක් කියලා ඔයගොල්ලෝ සියලු දෙනාම පිළිගන්නවා ටුවර්මයින්ස් YouTube channel එකට. ඉතින් වෙනද වගේම ඉතාමත් වටිනා වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අද ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක මොකක්ද කියලා. අද වීඩියෝ එකෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් බිගිනර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට සූට් වෙන ටුවරිසම් ෆීල්ඩ් එකකට හොඳම ජොබ්ස් 10 පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකේ සැලරිස් සහ මේකේ තියෙන වර්ක් ලෝඩ් එක ඔයගොල්ලන්ට කම්පැනි එකෙන් කම්පැනි එක අනුව ඩිෆර් වෙනවා නැත්නම් කම්පැනි එක අනුව වෙනස් වෙනවා. ඒකත් මම මේකේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ දාලා තියෙන approximate නැත්නම් අපි approximate salary එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට salary එකත් වේරි වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට හම්බ වෙන ජොබ් එක සහ කම්පැනි එක අනුව. ඉතින් මම මෙතනදී ප්‍රධාන වශයෙන්ම ජොබ්ස් 10ක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලන්ට මම මේ ජොබ්ස් 10 ලිස්ට් එක මෙතන දාන්නම්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ජොබ්ස් 10 මොනවද කියලා. ඒ වගේම තමයි මම එකින් එක මොකද්ද මේ ජොබ් එක මේකෙන් ඔයගොල්ලන්ට හම්බ වෙන සැලරි එක කොහමද සහ ඔයගොල්ලන්ට හම්බ වෙන වර්ක් ලෝඩ් එක නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන වැඩේ මොකද්ද කියලා මම මේකේ දාන්නම්. ඒ වගේම තමයි මම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම ඔයගොල්ලන්ට මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක දානවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දාලා අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කරන්න තියෙන ජොබ් එක මොකක්ද සහ මේ ජොබ් එකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මම මේකේ ජොබ් එක කෙලින්ම ටුවරිසම් ෆීල්ඩ් එක නැත්නම් හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එක සහ ටුවරිසම් ෆීල්ඩ් එක රිලේටඩ් දෙකටම අදාළ වෙන තමයි දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට හරියන ජොබ් එක මොකක්ද කියලා. ඉතින් මේකේ පළවෙනි ජොබ් එක විදිහට මම තෝරගෙන තියෙනවා travel consultant or travel agent කියන එක. travel consultant travel agent කියන එක ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ බහුලව දකින්න පුළුවන් ජොබ් එකක්. මේක ඉතාමත් ලේසියෙන් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් ජොබ් එකක් විතර මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ පැෂන් එක අනුව තමයි මේ ජොබ් එක තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ travel agent කෙනෙක් විදිහට වැඩ කරන එක මම ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක රිලේටඩ් වැඩ කරන එක මම ඔයාලට සූට් වෙන ජොබ් එකක් තමයි. මේක සැලරි එක විදිහට සැලරි එක රුපියල් 60000 ඉඳන් රුපියල් 120000 වෙනකන් තමයි සැලරි රේන්ජ් එක අපිට හොයාගන්න පුළුවන් ඉන්නේ. මේක බිගිනර් කෙනෙක් විදිහට නැත්නම් ඔයාලා ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඔයාලට යන්න පුළුවන් සුදුසුම ජොබ් එකක් විදිහට මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි ඔයාලට මේකෙදි ගොඩක්ම වැඩ තියෙන්නේ ටුවර් පැකේජස් සෙල් කරන්න නැත්නම් ක්ලයන්ට්ස්ලාට ඇසිස්ට් කරන්න. ඒ වගේම තමයි ට්‍රැවල් ඇරේන්ජ්මන්ට්ස් කරන්න. ඒකෙදි ඔයාලන්ට ටුවර් පැකේජස් අයිටන්රිස් වගේ දේවල් ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලන් මුලින්ම ප්‍රොබේෂන් පීරියඩ් එකක් ගත කරලා තමයි ඔයගොල්ලන් මේ කම්පැනි වල ඔයගොල්ලන්ව පොසිෂන් එක පර්මනන්ට්ද නැත්නම් කොන්ට්‍රැක්ට් බේසිස් ගන්නවද කියලා තීරණය වෙන්නේ. ඉතින් මේක මට රෙකමන්ඩ් කරන්න පුළුවන් ජොබ් එකක් විදිහට මම පිළිගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි ජොබ් එක විදිහට අපි කතා කරමු guest relation officer. guest relation officer කියලා ගත්තට පස්සේ මේක ප්‍රධාන වශයෙන් යන්නේ හොටෙල් ෆීල්ඩ් එක නැත්නම් රිසෝර්ට්ස් ඒ වගේ ෆීල්ඩ් එක සම්බන්ධව හොස්පිටල් ෆීල්ඩ් එක රිලේටඩ් තමයි මේ ජොබ් කැටගරි එක යන්නේ. ඒකේ සැලරි එක විදිහට මම දාලා තියෙනවා රුපියල් 70000 ඉඳන් 150000 වෙනකන් සැලරි රේන්ජ් එකට වාර යන්න පුළුවන්. ඒ කියන්නේ මම මේක බේසික් ලෙවල් එකේ දාලා තියෙන. ඒ කියන්නේ රුපියල් 70000 වගේ තමයි බේසික් ලෙවල් එක පටන් ගන්න. ඊට පස්සේ ඔයගලන්ට ඔයගලන් එක්ස්පීරියන්සස් අනුව මේකේ සැලරි එක වේරි වෙනවා. ඒ කියන්නේ මේක අප්‍රොක්සිමේට් සැලරි එකක් විතරයි. මේකේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන වැඩ කටයුතු ගැන කතා කරලා පස්සේ ඔයගලන්ට ගෙස්ලා වෙල්කම් කරන්න, කම්ප්ලේන්ට්ස් හැන්ඩල් කරන්න, ඊට පස්සේ අවශ්‍ය necessary informations දෙන්න, ඊට පස්සේ අවශ්‍ය විදිහට ටයිම් අරේන්ජ් කරගන්න. ඒ වගේ දේවල් තමයි ඔයගලන්ට මේ ජොබ් එකේ තියෙන. මේකේ විශාල responsibilities ටිකක් තියෙනවා. ඉතින් මම මේක දාලා අදහස තමයි ඔයගලන්ට දෙන්නේ මේක ඔයගලන්ට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මම තුන්වෙනි ජොබ් එක විදිහට නැත්නම් ඔයගොල්ලෝ ග්‍රැජුවේට් කෙනෙක් වෙලා ඔයගොල්ලෝ බිගිනර් කෙනෙක් විදිහට ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලන්ට හරියන තුන්වෙනි ජොබ් එක විදිහට මම ඔයාලට දාලා තියෙනවා ෆ්‍රන්ට් ඔෆිස් ඇසිස්ටන්ට් නැත්නම් හොටෙල් රිසෙප්ෂනිස්ට් කියන ජොබ් එක. මේක ගත්තට පස්සේ ගොඩක්ම මේකට ફોකස් කරන්නේ හොටෙල් වලින් ෆීමේල් කැන්ඩිඩේට්ස්ලා. ඒ කියන්නේ ගැහැණු කට්ටියට තමයි අවස්ථාව වැඩි. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් ෆ්‍රන්ට් ඩෙස්ක් එකේ ඉන්න ඕනේ ගැහැණු කට්ටිය කියලා. මොකද ග්‍රීට් කරන්න හැම බලාපොරොත්තු වෙනකොට ඒගොල්ලෝ වෙල්කම් එකක් හැම හොඳට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක ලේඩිස්ලාට නැත්නම් අපේ ගැහැණු පාර්ශ්වයේ ඉන්න කට්ටියට ඉතාමත් හොඳ ජොබ් එකක්. මේක ඔයගොල්ලන්ට ගොඩක්ම තියෙන්නේ ගාන්ට මැනේජ් කරන් චෙක් ඉන් චෙක් අවුට්ස් මැනේජ් කරන් ඊට පස්සේ රිසර්වේෂන්ස් හැන්ඩල් කරන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රැවල් ඒජන්ට්ස් ලාගෙන් වගේ රිසර්වේෂන්ස් ආවම ඒවා ගාන්ට ඇලොකේට් කරලා අවශ්‍ය ඩේට්ස් වලට ඒ බුකින්ග්ස් කන්ෆර්ම් කරන එක තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඊට පස්සේ ගෙස්ට් ඉන්ක්වයරිස් හැන්ඩල් කරන එක. ඒ වගේ විශාල රාජකාරී කොටසක් තියෙනවා. ඒ වුණාට මේක ඔයගොල්ලන්ට හැන්ඩල් කරගන්න පුළුවන් ජොබ් එකක්. ඒ වගේම තමයි මේක shift basis තමයි ගොඩක් දුරට යන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට
රෑ වැඩ කරන්න වගේ පුළුවන්කමක් තියෙනවා මේ ජොබ් එකත් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ටුවර් ගයිඩ් හතරවෙනි ජොබ් එක ටුවර් ගයිඩ් මම ගන්නවා. ටුවර් ගයිඩ් ගත්තට පස්සේ ටුවර් ගයිඩ් ලයිසන්ස් by SLTDA කියන එක මම මෙතන දාලා තියෙන වරහන් ඇතුලේ. ඔයගොල්ලෝ SLTDA එකේ අනුබද්ධ වෙන SLTD එකේ ලයිසන් එක අරන් තියෙන ටුවර් ගයිඩ් කෙනෙක් නම් ඔයගලන්ට මාසික වැටුප රුපියල් 60000 සිට ලක්ෂ 2 දක්වා තියෙන. ඊට වැඩි වෙන්නත් පුළුවන්. මම මේ කියන්නේ approximate salary එක. ඒක ඔයගොල්ලෝ වැඩ කරන company එක ඔයගොල්ලෝ freelance කරන company එක අනුව depend වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දිනකට රුපියල් 3000 10000ක් අතර වැටුපකට යන මේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ටුවර් ගයිඩ් කෙනෙක්ත් හොඳම ජොබ් එක මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ගොඩක් earn කරන්න පුළුවන් ජොබ් එකක් විදිහට මම ටුවර් ගයිඩින් කියන එක රෙකමන්ඩ් කරනවා. ඊළඟට පස්වෙනි ජොබ් එක විදිහට මම ගත්තේ social media executive. social media executive කියලා ගත්තට පස්සේ මේක travel and tourism නැත්නම් hospitality sector එකටයි travel sector එකට දෙකටම relate කරලා ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන් ගොඩක්ම තියෙන්නේ travel related social media contents හදන එක, ඊට පස්සේ ads හදන එක, ඊට පස්සේ agents ලට අදාළ වෙන packages නිර්මාණය කරලා ඒවා publish කරන එක වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට ඊට පස්සේ ඒගොල්ලෝ social media platforms ටික handle කරගෙන වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මේක salary එක විදිහට රුපියල් 70000 සිට රුපියල් 130000 දක්වා salary range එකට යන්නේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ 6 වෙනි job එක විදිහට මම ඔයගොල්ලන්ට recommend කරනවා marketing assistant කියන job එක. marketing assistant job එක ගත්තට පස්සේ මේකත් tourism sector related job එකක් විදිහට තමයි මම මේක අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන ගොඩක්ම promotions වලට assist වෙන, ඊට පස්සේ campaigns වගේ දේවල් නිර්මාණය කරන එක, ඊට පස්සේ ගොඩක් marketing පැත්ත ඔයගොල්ලන්ගේ ඒජන්ට් එක මාකට් කරගන්න එක තමයි මේකෙදි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. ඔයගොල්ලන්ට මේකෙත් වැඩ රාජකාරී ටිකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ responsibilities company එක අනුව vary වෙනවා. ඒක තමයි මේ job එකත් මම recommend කරන්න පුළුවන් job එකක් විදිහට හඳුන්වන්න කැමතියි. ඊළඟට මම ගන්නවා reservation executive කියන job එක. reservation executive කියන job එක hotels පැත්තට යන්න පුළුවන්, travel agent පැත්තට යන්න පුළුවන් job එකක්. මේක sides දෙකක් තියෙනවා. ඉතින් මේකේ salary range එක රුපියල් 60000 සිට රුපියල් ලක්ෂ දක්වා යන්න පුළුවන්. approximate salary එක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ bookings handle කරන්න, ඊට පස්සේ flights, tour packages, ඒ වගේ දේවල් handle කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ reservations දාන එක තමයි මේකෙදි කරන්නේ. ඔයගොල්ලෝ reservations handle කරලා in time guest ලව check in කරගන්න, ඒ වගේ දේවල් තමයි. ඊට පස්සේ agent පැත්තෙන් ගත්තට පස්සේ ඔයගොල්ලෝ හරියට hotels වල bookings ටික දාලා organize කරන එක තමයි bookings ටික කරන්නේ මෙතනදී. ඉතින් මේකත් ගොඩාක් ලොකු responsibility එකක් තියෙන job එකක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හොඳ salary එකකට යන්න පුළුවන් job එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මම 8 වෙනි job එක විදිහට ඔයගොල්ලන්ට දාලා තියෙනවා airline customer service agent or ground staff කියන එක. ඉතින් ground staff airline customer service agent කියලා ගත්තට පස්සේ මේකත් හොඳ reputed job එකක්. ඒ වගේම තමයි salary range එක විදිහට මම දාලා තියෙන රුපියල් 70000 ඉඳලා 120000 දක්වා යන්න පුළුවන්. මේකත් මම කිව්ව විදිහට salary එක depend වෙනවා. මේක අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මෙතනදී කරන්න තියෙන්නේ passengers වලට support කරන්න, ඊට පස්සේ check in කරගන්න, suppose ලට on board කරගන්න එක වගේ දේවල් තමයි. මේකෙදි ඉතින් ඔයගොල්ලන්ට responsibility එකක් තියෙනවා customers handle කරන එක, හොඳ customer service එකක් දෙන එක. ඊට පස්සේ ground එකේ වැඩ ටික ලස්සනට කරගන්න එක වගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් මේකත් ඔයගොල්ලන්ට recommend කරන්න පුළුවන් job එකක් විදිහට මම හඳුන්වන්න කැමතියි. ඊළඟට මම කියන්න කැමති ඊළඟ job එක විදිහට event coordinator. events පැත්තෙන් යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට හරියම job එක තමයි event coordinator කියන එක. ඉතින් event planner ඒ වගේ පැතිවලට යන්න පුළුවන්. event පැත්තට ඔයගොල්ලෝ entertainment පැත්තට වැඩි කැමැත්තක් තියනවා. මේකත් ඔයගලන්ට set වෙනම job එකක් විදිහට මම recommend කරන්න කැමතියි. මේක salary range එක අතර පස්සේ රුපියල් 60000 සිට රුපියල් 110000 දක්වා යන salary range එකක් තියෙනවා. මේක වැඩි වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ වැඩ කරන company එක අනුව. ඉතින් මේකදී ඔයගලන්ට events plan කරන්න තියෙන, ඊට පස්සේ coordination එක තියාගන්න ඕනේ agents ලත් එක්ක. ඊට පස්සේ tours cooperate කරගන්න ඕනේ. ඊට පස්සේ travel agents ලව coordinate එකේ තියාගෙන වැඩි balance කරගෙන හොඳට වැඩි කරගන්න එක තමයි මේ travel event coordinator එකේ අතේ තියෙන්නේ. මේකත් අර company එක අනුව ඔයගොල්ලෝ වැඩ කරන තැන අනුව depend වෙන ඔයගොල්ලන්ට තියෙන responsibilities. ඉතින් මේක ඔයගොල්ලන්ගේ passion එක අනුව තෝරගන්න ඕන job එකක් කියලා මම හඳුන්වන්න කැමතියි. ඊට පස්සේ අවසාන job එක මම recommend කරන අවසාන job එක ඔයගොල්ලෝ beginner කෙනෙක් විතර යන්න පුළුවන් නම් හොඳ job අතර 10 වෙනි job එකට මම දාලා තියෙනවා cruise operations assistant or port tourism coordinator කියන එක. cruise job කියන්නේ cruise airlines නැත්නම් cruise airlines මේ ගොඩක් මේක cruise passengers ලව on board කරගන්න එක අපිට ගන්න පුළුවන්. ships වෙන්න පුළුවන්, ඊට පස්සේ airlines පැත්තට වෙන්න පුළුවන්. ඒකෙදි ගොඩක්ම ඔයගොල්ලන්ට logistic පැත්ත සම්බන්ධ දැනුමක් තියෙනවා නම්, ground handling පැත්ත දැනුමක් තියෙනවා නම්, ඔයගොල්ලන්ගේ ඒ පැත්තට passion එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් හොඳ job එකක්. හොඳ reputed job එකක් කියලා මම හඳුන්වන්න කැමතියි. මේක salary range එක මම
කිව්වා වගේ රුපියල් 70000 සිට 1,30,000 දක්වා යන්න පුළුවන් සැලරි රේන්ජ් එකක් තියෙනවා. මේක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට මේ ෆීල්ඩ් එකේ තියෙන ජොබ්ස් වල සැලරි රේන්ජ් එක වැඩි. ඉතින් මම හිතනවා ඔයගලන්ට දාලා අවබෝධයක් එන්න ඇති කොහොමද මේ ටුවරිසම් ෆීල්ඩ් එකේ නැත්නම් හොස්පිටල් ෆීල්ඩ් එකේ ජොබ්ස් ප්ලේ වෙන්නේ කියලා, නැත්නම් ජොබ්ස් රෝල්ස් කොහොමද තියෙන්නේ කියලා, සහ ඒවල සැලරිස් කොහොමද යන්නේ ජොබ්ස් වල ඔයගලන්ට තියෙන රෙස්පොන්සිබිලිටි අනුව කියලා. ඉතින් මම කලින් කිව්වා කියන්න ඕනේ මේ වල ජොබ්ස් වල සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා ඔයගොල්ලන්ට තියෙන රෙස්පොන්සිබිලිටි සහ ප්‍රධාන වශයෙන්ම ඔයගලන්ට හම්බ වෙන කම්පැනිස් අනුව. මම මෙතෙන් දාලා තියෙන්නේ දල අදහසක් විතර ඔයගලන්ට අයිඩියා එකක් ගන්න. ඉතින් මේ වගේ වීඩියෝ වලින් ඔයගලන්ට ලොකු දැනුමක් එන්න ඇති කියලා හිතනවා. ඔයගොල්ලෝ දැන් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ දැන් කල්පනා කරනවා ඉතින් මම කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් උපයෝගී වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා අපේ තියෙන වීඩියෝස් අනිත් කට්ටියට වෙන share කරන්නත් කියලා මතක් කරනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න කියලා මම මතක් කරනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකෙන් අපි ඊළඟ සතියේත් හමු වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.